ආයුබෝවන් කියලා පිළිගන්නවා බල්ගේරියන් මිතුරා ටික්ටොක් channel එකට ඔයාලව. හොඳයි ඉතින් අපි ටික්ටොක් channel එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බල්ගේරියාවේ විස්තර ගැන. අපි බල්ගේරියාවට එන්නේ කොහොමද? බල්ගේරියාවේ ජොබ් එකක් කරන්නේ කොහොමද? බල්ගේරියාවේ මොනවද තියෙන ජොබ්? ඒතර බල්ගේරියා මොන වගේ රටක්ද? මොන වගේ ජාතිකයන්ද ඉන්නේ කියලා අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දැනට බල්ගේරියාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. බල්ගේරියාව කියන්නේ යුරෝපයේ නැගෙනහිර ප්‍රදේශයට වෙන්න පිහිටලා තියෙන ඉතාම ලස්සන රටක්. ඒකේ වගේම ඓතිහාසිකම වටිනාකමකින් යුත් රටක්. ඒ වගේම ඩැනියුබ් ගඟ සහ බ්ලැක් සී එක සමග මේක ගොඩක් තවත් ලස්සන වෙලා තියෙනවා. ඉතින් ශ්‍රී ලාංකිකයන් ගැන අපිට ප්‍රධානම හේතුව බල්ගේරියාවේ අගනුවරන සොෆියා. ඒ කියන්නේ සොෆියා වල තියෙනවා. ඔයාලා දන්නවද දන්නේ නැහැ. දැනටමත් දන්නේ නැති සමහර කට්ටිය නම්. ඉතින් බෞද්ධ භික්ෂුන් වහන්සේලා නිවන් සැරිව අති පූජනීය ශාසනික ස්ථාන මේ සඳහා මූලාශ්‍රය වලින් පිරුණු නගරයක් තමයි මේ සොෆියා කියන්නේ. ඒ නිසාම ශ්‍රී ලංකාවට වටිනා නගරයක් සොෆියා කියන්නේ. රොඩෝපි කන්ද සහ පිරින් සහ බල්කන් කඳු වලින් පිහිටලා තියෙන ඉතින් ඉතාම ලස්සන රටක් තමයි බල්ගේරියාව කියලා කියන්නේ. ඒ වගේම මෙහි සංචාරක කර්මාන්තය ඉතාමත්ම මැනවින් කියන්නේ හොඳටම කරන් යන රටක් බල්ගේරියාව. ඉතින් ඔය වගේ පොඩි විස්තර ටිකක් තමයි බල්ගේරියාවේ තියෙන. අපි ඊටු විස්තර ටික ඉස්සරහදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලන්නේ බල්ගේරියන් මිතුරා TikTok channel එක follow කරලා තියාගන්න.